කලින් දසුන් එක්ක වීඩියෝ එකේදී අපි කතා කරා මේ data engineer කෙනෙක් කියන්නේ කවුද කියන එක. පොඩ් දසුන් වීඩියෝ එකේදී. ඒ නිසා මම අද කියන්න හිතුවා පොඩ්ඩක් වැඩි කතා නොවන ශේෂ්ත්‍රයක් ගැන පොඩ්ඩක් කතා කරන්න මේ data visualization engineer. සාමාන්‍යයෙන් ඔය data engineering එක්කම හම්බ වෙන තව එකක් අපිට business intelligence කියන එක. data engineering කියන්නේ ඇත්තටම දත්තවල ගොඩක් අර back end එහෙම නැත්නම් අර දත්ත වල අපිට ඇහැර පේන්නේ නැති දත්ත අරගෙන යාම ඒකේ සකස් කිරීම මේ ඇනලිටික්ස් වලට ගැට පෙනෙන විදිහට ඒකනේ. දැන් බිස්නස් ඉන්ටෙලිජන්ස් කියන එකට ආවහම ඒක ගැනත් යම් ආකාරයකට මේ BI tools හැම ගැන මිනිස්සු දන්නවා යම් තරමකට. ඒකේ තියෙන්නේ ඇත්තටම අර අපි ගාව තියෙන දත්ත අරගෙන ඒ දත්ත මේ ඉන්සයිට්ස් ලැබෙන විදිහට බිස්නස් ඉන්සයිට්ස් ලැබෙන විදිහට කියන්නේ මොහරි අපිට ඒ දත්ත නිකන් තිබුණට නෑ දත් වලින් තීරණ ගන්න එපයි. දත් වලින් තීරණ ගන්න නම් ඒ දත්ත විශ්ලේෂණයට ඉන්සයිට් හොයාගන්න ඕනේ. එතකොට අන්නේ දත්ත වලින් තීරණ ගන්න මොහරි ඒ දත්ත වලින් මොනවද හොයාගන්න පුළුවන් යම්කිසි වැදගත් දේවල් කියලා ගන්න එක තමයි ඇත්තටම බිස්නස් ඉන්ටෙලිජන්ස් පැත්තේ තියෙන. ඉතින් ඕකටත් දාලවත් ඔය බිස්නස් ඉන්ටෙලිජන්ස් ඉන්ජිනියරින් කියන එක තියෙනවා. ඒ දත්ත වලින් කොහොමද අපිට වැදගත් තීරණ ගන්නේ තීරණ දක්වන්නේ කියන එක. ඕකටත් අමතරව ටිකක් වැඩි කතා වෙන්නේ නැති ඉංජිනේර් ශ්‍රේෂ්ඨත්වයක් තියෙන ඕකට අතිශයින් සම්බන්ධ එකක්. ඒකට කියන්නේ data visualization engineering. data visualization කියන්නේ අතරම මේ දත්ත දෘශ්‍යකරණය එහෙම නැත්නම් මේ ඉස්සර ඔය ඉස්කෝලවල හිමු ගන්න දත්ත නිරූපණය කියලා එක්ක උත්තරලන්නේ. ඔන්න ඔය සම්බන්ධ ඉංජිනේරින්. දැන් දත්ත නිරූපණය හරි දත්ත දෘශ්‍යකරණය data visualization කිව්වහම මොකක්ද ඔයගොල්ලෝ මතක් වෙන්නේ? ප්‍රස්තාර විතර නෙවෙයි අතටම බබු ඒ වගේ ගොඩක් ඒවා ඉතින්. විශාල පරසක් ඇති. දැන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මුලින්ම මේකේ මොකද්ද මේ තියෙන අමුතු දේ? data visualization engineering කියලා ප්‍රැක්ටිස් එකක් එන්න තරම්. data visualization engineering කියලා එකක් තියෙන තරම් මේකේ මොනවා හරි අමුතු දෙයක්. ඉතින් ඔය අපි 6 පන්තියේ ඉඳන්ම ප්‍රස්ථාන දිනවනේ කියන එක. මෙතන කතාව මෙහෙමයි. අපි 6 පන්තියේ ඉඳන්ම ප්‍රස්ථාන අඳිනවා තමයි. හැබැයි අවාසනාවකට ගොඩක් අයට ප්‍රස්ථානයක් හරියට ඇඳ ගන්න විදිහ විධිමත්ව කියන්නේ නොමග යවන සුළු නොවන විදිහට නිසි අදහසක් සංනිවේදනය වෙති විදිහට ප්‍රස්ථාර අඳින්න බොහෝ දෙනෙක්ට බැහැ. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපනය පාසල් පද්ධතියෙන් ලැබෙන්නේ නැහැ. ඒක පැත්තක්. අනිත් එක තමයි මේ ප්‍රස්ථාර ඊටාම හොඳ මනා සංනිවේදනයක් වෙන විදිහට ප්‍රස්ථාර අඳින්න යද්දී ඒවයි තියෙන්න ඕනේ අංග ලක්ෂණ තියෙනවා. ඒ වගේම ඒවයි කරන්න ඕනේ යම් කිසි වෙනස්කම් තියෙනවා. ඒ වගේම අපි ප්‍රස්ථාර වර්ග කීපයක් නම් කරන්න කිව්වොත් සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිස්සු දන්නේ ප්‍රස්ථාර කීපයක්. වට ප්‍රස්ථාර, තීරු ප්‍රස්ථාර, ස්තම්භ ප්‍රස්ථාර, රේඛා ප්‍රස්ථාර වගේ කීපකින් ඉවර වෙනවා. ඊට වඩා ප්‍රස්ථාර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම වෙනත් අලුත් දෘශ්‍ය කාරණ අපිට මේ මොකක් හරි මේ යම්කිසි දෙයක් නිරූපණය කරන්න යම්කිසි ඉන්සයිට් එකක් යම්කිසි අපිට දත්තලින් හොයාගන්න පුළුවන් වෙන යම්කිසි වැදගත් තොරතුරක් කෙලින්ම නිරූපණය කරනකොට අලුතෙන්ම මේවා නිර්මාණය කරන්නත් පුළුවන් දෘශ්‍ය කාරණා. ඊළඟට මේ වගේ දේවල් ටිකක් සංකීර්ණයි. දැන් කොලේක මොකක් හරි ප්‍රස්ථාරයක් අඳින එක නෙවෙයි හරි ප්‍රස්ථාරයක්. දැන් අපි ගත්තොත් Excel වගේ මෘදුකාංග තියෙනවා. දැන් සමහරු කියන්නේ Excel වල ඔන්න දත්ත තියෙනවා. කෙලින්ම ගියා Excel වලට කෙලින්ම අරගෙන මේකේ මොකක් හරි ප්‍රස්ථාරයක් හදනවා. ප්‍රස්ථාර insert chart ගිහලා මොනවාරි ප්‍රස්ථාර ටිකක් ගන්න. එහෙම ගත්තයි කියලා ඒක නිවැරදි සංනිවේදනයක් වෙන්නේ නැහැ ප්‍රස්ථාරවල. ඔය සංඛ්‍යානේ how to live with statistics කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ සංඛ්‍යානේ නොමග යන්න ලොකු ඉඩක් තියෙනවා වගේ මේ ප්‍රස්ථාරවලුත් නොමග යන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ නිසා මේක විධිමත්ව හදාගන්න ඕන එක. අනිත් එක තමයි මේ විධිමත්ව හැදෑරුවට පස්සේ මේ ප්‍රස්ථාරවලට
ඇත්තටම අපිට මේවයින් ඉතා හොඳ සංනිවේදනයක් කරන කුඩා වෙනස්කම් කරන්න වෙනවා. කුඩා වෙනස්කම් කරන්න වෙනවා ප්‍රස්ථාරවලට ඉතාම සූක්ෂම ආකාරයෙන්. ඉතාම සූක්ෂම වෙනස්කම් කරන්න වෙනවා. ඉතාම සූක්ෂම වෙනස්කම් ප්‍රස්ථාරවලට කරන්න පුළුවන් වෙන්න නම් ඒ ප්‍රස්ථාර දැන් අපි ප්‍රස්ථාර හදනවනේ මුදු මේ පරිගණකවල. පරිගණකවල ප්‍රස්ථාර හදද්දී ඉතාම ඒ සූක්ෂම වෙනස්කම් වලට ඉඩ දෙන බොහොම නම්‍යශීලී ෆ්ලෙක්සිබල් charting library තියෙනවා. data visualization library තියෙනවා. එතකොට අපිට කරන්න කරන්න හිතන හැම දෙයක්ම වගේ කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ මුදු කාංග වලින්. අන්නේ විදිහේ charting library ඒ විදිහේ ප්‍රස්තාව නිර්මාණය කරන libraries ඒ වගේ දේවල් හදන එක ඊළඟට ඒවට අදාළව කොහොමද අපි ප්‍රස්තාරයක් විග්‍රහ කරන්නේ ප්‍රස්තාරයක් අංග මොනවද ඒ කාරණා ආශ්‍රය කරගෙන අපිට එනවා සම්පූර්ණ ඉංජිනේරු ශාස්ත්‍රයක් ඒක ටිකක් ඇත්තට මේක ටිකක් ඉගෙන ගන්න ආසක් හිතෙන ටිකක් වෙනස් විදිහේ ඉංජිනේරු ශාස්ත්‍රයක් එකක් තමයි එක පැත්තකින් ඒකට ටිකක් තදින් වියුක්තව හිතන්න ඕන. ටිකක් තද වියුක්ත චින්තන හැකියාවක් ඕනි මේකේ ටිකක් ගැඹුරට යන්න. මොකද මේකේ ඉතා ටිකක් ගැඹුරු සංකල්ප ගොඩක් තියෙනවා නිකන් බොහොම මතු පිටින් කරන්න මතු පිටින් කරලා හොඳ ප්‍රතිඵලයකට යන්න බෑ. ඒක ටිකක් ගැඹුරට ඉගෙන ගන්න ඕනේ. අනිත් දේ තමයි මේක ඇත්තටම අපි කියන්නේ ඉන්ටර්ඩිසිප්ලිනරි කියලා. يعني අන්තර් ශික්ෂණ කියලා. ඒ කියන්නේ විවිධ එකිනෙකට වෙනස් ශික්ෂණ ගණනාවක් එකිනෙක වෙනස් ශාස්ත්‍ර ගණනාවක් එකට මුණ ගැහෙන තරම්. මේ ප්‍රස්ථාර කියන එක ගත්තම එක පැත්තකින් සංඛ්‍යානය එනවා. සංඛ්‍යානය ගණිතය එනවා. තව පැත්තකින් මේකේ එනවා මනෝවිද්‍යාව. අපි ප්‍රස්ථාරකින් කියන්නේ මොකක් හරි දෙයක් අඟවන එකනේ. එතකොට ඒකේ මනෝවිද්‍යාව කොටසක්. ඊළඟට අපි තව පැත්තකින් ආවම ඒකේ එනවා සෞන්දර්ය ගැන කොටස. මේ ප්‍රස්ථාරයේ සෞන්දර්යය කියන එක අපිට බලපානවා ප්‍රස්ථාරය මතක තියෙන ප්‍රස්ථාරයෙන් කියවෙන අදහස හරියට සංවේදනය. ඒතර සෞන්දර්ය වේදේ කියන එකත් එක පැත්තකින් එනවා. ඒ සම්බන්ධව එන ඔය චිත්‍ර ශිල්පය වගේම ග්‍රැෆික් ඩිසයින් ඒ වගේ දේවල් සම්බන්ධ. දේවල් මෙතනටත් එනවා. ඊළඟට තවත් පැත්තකින් ගියාම මෙතන එනවා මේ නියුරෝසයන්ස්. නියුරෝසයන්ස් ඒ කියන්නේ ස්නායු විද්‍යාවනේ. ඒක මොකද්ද? අපි දන්නවා මේ හැම මොළය තමයි අපේ දෘශ්‍ය සංවේදනය ඇති කරන්නේ. අනිත් සංවේදනත් ඒ විදිහට පංචේන්ද්‍රයෙන් එන්නේ. මේ ප්‍රස්ථාරයක් වගේ දෙයක් කියන්නේ දෘශ්‍යකරණයක් එන්නේ මේ පංචේන්ද්‍රිය හා මනස තරහා. එතකොට අපිට මේ පංචේන්ද්‍රිය වැඩ කරද්දී මේ මනසට අමතරව යම් ආකාරයේ ස්නායු සම්බන්ධයකුත් තියෙනවානේ. එතකොට මේකේ නියුරෝසයන්ස් පැත්තත් වැදගත් වෙනවා. ඉතින් මේ ඔක්කොම ටික මේ සෑහෙන වපසරියක් ආවරණය වුණාම තමයි අපිට හරියට මේ data visualization engineer කෙනෙක් වෙන්න පුළුවන්. මේක ලින්ග්විස්ටික් පැත්ත. ඒක ප්‍රධාන පැත්ත. ලින්ග්විස්ටික් පැත්ත. ඒ කියන්නේ අවග් විද්‍යාව පැත්ත. මොකද මේක අන්තිම ප්‍රස්තාවයක් කියන සංනිවේදනයන්නේ. ඒ ප්‍රස්තාවයක් හෝ ඒ දෘශ්‍යකරණයක්. මේ සංනිවේදනය කියන එකට එද්දී ඒක යම් ආකාරයක භාෂාමය දෙයක්. ඒතර ඒක ගොඩ නැගෙන්නේ කොහොමද මේ භාෂාමය දෙය කියන එක ගැන යම් ආකාරයක වාග් විද්‍යාව. මේ ශාස්ත්‍රය ඉතාම රසවත් වෙන්නේ ඔන්න ඔය තියෙන කාරණා නිසා. මේ ලොකු අපසාරියකට පැතිරෙනවා. හැමෝටම ප්‍රයෝජනවත්. ඒ වගේම මේක ඉතාම වැදගත්. නැත්නම් මිනිස්සුන්ට වැරදි සංනිවේදනයන් ඇති වෙනවා. ඊළඟට මේක ටිකක් ගැඹුරට අධ්‍යයනය කරනවා. ඉතින් මම මේ ගැන දිගට කතා කරන්න ඕනි. මම පොඩි දේවල් ටිකකට යන්න මුලින්ම අපි කතා කරද්දී දැන් අපි පොඩ්ඩක් මෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙමු. ඇයි මේ දත්ත දෘශ්‍යකරණ අපිට ඕන? ඇයි මේ දත්ත දෘශ්‍යකරණ අපිට ඕනි? why graphics? ඇයි අපිට සංඛ්‍යානිය තියෙනවා. අපිට අමු දත්ත තියෙනවා. දත්ත ටික වෙනම ගන්න පුළුවන්. ඒකෙන් සංඛ්‍යානය හදන්න පුළුවන්. ඉතින් ඇයි අපිට බැරි කෙලින්ම මේකෙන් වැඩ කරන්න මෙහෙම? මේ අමු දත්තයි සංඛ්‍යාන මාත මධ්‍යන්න මධ්‍යස්ථේ වගේ දේවල් එක්ක ඇයි අපිට වැඩ ගන්න පුළුවන්නේ? ඇයි ප්‍රස්ථාර ඕන? මේකට උත්තරේ මොකක්ද? ඇයි අපිට ප්‍රස්ථාර අවශ්‍ය? දෘශ්‍යකරණ අවශ්‍ය? මේක ප්‍රසිද්ධ උදාහරණයක්. මේකට කියනවා ඇත්තටම data dragon කියලා. දැන් බලන්න මේක දකුණු පැත්තේ බැලුවොත් එහෙම මේකේ x මධ්‍යන්නේ y
අගේ කණ්ඩායක මධ්‍යන්නේ ඒ වගේම සම්මපත අපගමන දෙක ඒ වගේම කොරිලේෂන් එක කොරිලේෂන් එක සහ සම්බන්ධතාවය ඔය ඔක්කොම අවසාන දශමස්ථාන දෙක දක්වා සර්ව සමයි. අවසාන දශමස්ථාන දෙක දක්වා මේ තියෙන දත්තවල මේ අගයන් ටික මේ සංඛ්‍යාන අගයන් ටික සර්ව සමයි. හැබැයි අපි ගත්තොත් මේවා මේ අපි හැඩ 12 ගත්තොත් මෙතන එන මේවා සම්පූර්ණ එකිනෙකට වෙනස් හැඩ මේ බලන්න අක්‍රමවත් හැඩ තියෙනවා ඉරි තියෙනවා සම්පූර්ණ එකිනෙකට වෙනස් ඒ වගේම මේ ඇත්තටම එක තැනක මකරක් වෙනවා එක තැනක තරුවක් වෙනවා ඒවා සම්පූර්ණ එකිනෙකට වෙනස් හැඩ එතකොට මේවා හරියට දෘශ්‍යකරණය කරොත් විතරයි මේකේ අපිට මේ දත්තවල හැඩය ගැන අදහසක් ගන්න පුළුවන් දත්තවල හැඩය ගැන අදහසක් ගන්න පුළුවන් අපි මේවා දත්ත හරියට දෘශ්‍යකරණය කරොත් විතරයි ඉතින් ඕක තමයි වැදගත්කම. දත්ත නිකන් තිබුණට වැඩක් නැහැ. දත්ත අපි සංඛ්‍යානයේ විදිහට පෙන්වුවත් දත්තවල හැඩය ගැන යම්කිසි හැඟීමක් ගන්න දත්ත දෘශ්‍යකරණය කරන්න ඕන. දත්ත දෘශ්‍යකරණය. දැන් ගොඩක් අයට හිතන දෙයක් තමයි මේක මේ අනාදිමත් කාලයක ඉඳලා මේ සංඛ්‍යාන දත්ත දෘශ්‍යකරණය තිබුණා කියන එක. ගොඩක් අයට හිතනවා මේවා මේ කොහොම සරලයි වගේනේ පේන්නේ. බාර් chart, pie chart, line chart ඕවා අනාදිමත් කාලයකින් ඉඳන් තිබුණා කියලා ගොඩක් වැඩි හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම නැහැ. එහෙම නැහැ. දැන් අපි ගියොත් එහෙම මෙතන මේ විලියම් ප්ලේෆෙයර් කියන්නේ අර ප්ලේෆෙයර් කියන ගණිතඥයා නෙවෙයි. ගණිතඥයාගේ සහෝදරයෙක් ඇත්තටම. ඔහු ඇත්තටම රැකියා 20ක් විතර කරනවා. ඇත්තටම ගත්තොත් අර ප්‍රංශ විප්ලවය කාලේ මේ බ්‍රිතාන්‍යයෙන් ප්‍රංශයට යවපු ඔත්තුකරුවෙක්. ඒක තමයි ප්‍රධානම කාර්යය. ඔහු ඔත්තුකරුවෙක්. ඒතර ප්‍රංශ විප්ලවයේ කාලයේ තිබුණ ඒත් එක්කම ගොඩනැගුණු තත්ත්ව බ්‍රිතාන්‍යයට වාර්තා කිරීම තමයි ඔත්තුකරුවෙක් විදිහට ඔහු සිද්ධ කරපු කාර්යය. ඉතින් මේ ඔත්තුකරුවෙක් විදිහට ඌට විශාල දත්ත තොරතුරු සංඛ්‍යා ප්‍රමාණයක් යවන්න වෙනවා බ්‍රිතාන්‍යයට. ඉතින් ඕවා යවද්දී ඔහු කල්පනා කරනවා මොහු ටිකක් විශේෂයෙන් කල්පනා කරනවා මේක කොහොමද මම මේ විදිහට මේ දේවල් යවන්නේ කියන එක. අන්න එතකොට තමයි ඔහු මේ ප්‍රස්ථාර වර්ග නිර්මාණය කරන්නේ. විවිධ ප්‍රස්ථාර වර්ග. එතකොට අපි දන්න මේ බාර් chart, line chart, pie chart, area chart ඒ වගේ දේවල් ඇත්තටම line chart ඒ වගේ දේවල් ඇත්තටම ඔහුගේ නිර්මාණ. එතකොට අපි අද භාවිත කරන ගොඩාක් ප්‍රස්ථාර නිර්මාණය වුණේ මේ විලියම් ප්ලේෆෙයර්ගෙන්. ඊළඟට අපි මේ ගැන හිතුවොත් ප්‍රස්ථාර අඳින්දී ඇත්තටම වෙන මේ දේවල් දෙකක් තියෙනවා මේ data visualization engineering කියන එක ගැන කතා කරද්දී. තමයි අපිට දැන් අපි පරිගණක වල ඉන්න දැන් ප්‍රස්ථාර අඳින්නේ. අතින් අඳින්න අමාරුයි. ඒ කියන්නේ පාසල් වලදී එහෙම කරලා තියෙනවා නම් දන්නවා. අතින් ප්‍රස්ථාරයක් අඳිනවා කියන එක ඉතාම අමාරුයි. ඒස පරිගණක වලින් තමයි මේ කාලේ ප්‍රස්ථාර අඳින්නේ. දත්ත දෘශ්‍යකරණයන් කරන්නේ. එතකොට අපිට තියෙන ප්‍රශ්න දෙආකාරයකට අඳුර ගන්න පුළුවන්. කොහොමද අපි මේ දත්ත දෘශ්‍යකරණය සඳහා මේ charting library හදන්නේ කියන. charting library එකක් කොහොමද ඩිසයින් කරන්න කියන එක ඉංජිනේරුවෙක් විදිහට. අනිත් එක තමයි මේ ඩිසයින් මොකක් හරි charting libraries එකක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියන. එතකොට charting library එකක් ඩිසයින් කරද්දී ඒකට පුළුවන් වෙන්න ඕනේ ඉතා විශාල ප්‍රස්ථාර වර්ග ගණනාවක් නිරූපණය කරන්න. ඒ charting library එකෙන් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඉතා විශාල ප්‍රස්ථාර වර්ග ගණනාවක්. ඒ වගේම ඒවයි තියෙන ඉතා කුඩා වෙනස්කම් ඒ ප්‍රස්ථාරයකට තියෙන්න පුළුවන් ඉතා කුඩා වෙනස්කම් ඔක්කොම එකෙන් ආවරණය වෙන්න ඕනේ. ඒ වගේම මේක ලයිට් වේට් වෙන්න ඕනේ. ලයිට් වේට් වෙන්න ඕනේ. කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මේ තියරි මේ පැත්ත තියරි වර්ධනය කලින් ගත්තොත් එහෙම ඔය ආපු ප්‍රසිද්ධ ප්‍රස්ථාර පරණ ප්‍රස්ථාර අඳින ලයිබ්‍රරි එකක් තියෙනවා Python කරන අය පාවිච්චි කරන. ඒක ඇත්තටම MATLAB වලින් තමයි Python වලට අරගෙන තියෙන්නේ matplotlib කියලා. ඒ මුලින්ම මේක තියෙන්නේ MATLAB වල. ඒකයි mat කියලා කියන්නේ. එතකොට මේක Python වලටත් ඒකම අරගෙන ඒකම Python වලිනුත් තියෙනවා matplotlib කියලා ලයිබ්‍රරි එකක් තියෙනවා. මම හිතන්නේ Python කෝඩ් කරනවා නම් හැමෝම මේක පාවිච්චි කරලා ඇති. මේක ඇත්තටම පරණ මේ charting library එකක් තාම අකාර්යක්ෂම charting library එකක්
මේකේ ගොඩක් දේවල් දාලා තියෙනවා තමයි කාලයත් එක්ක. හැබැයි ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මේක ලෝඩ් වෙද්දි මේකේ සයිස් එක කොච්චරද කියලා මේ ලයිබ්‍රරි එකේ මෙගාබයිට් 70ක් විතර තියෙනවා. මෙගාබයිට් 70ක් විතර තියෙනවා. ඉතින් ඊට කලින් මට මතක විදිහට ඊටත් වැඩි. දැන් ඔය පොඩ්ඩක් අඩු කරගෙන මම හිතන්නේ 70 එන්නේ. කොහොම වුණත් 70 MB කියන ඉතාම විශාලයක්. ඉතාම විශාලයක්. දැන් 70 MB charting library එකට load වෙනවා නම් හිතන්න ඒක අර නිකන් ඇප් එකක් load කරන්නත් යනවනේ සාමාන්‍යයෙන් ඒ වගේ ඊට අඩු ගණන්නේ. ඇප් එකක් වුණත් ඊට වඩා ලයිට් වෙයි. දැන් කාලේ 70 කියන ගේම් ඇප් එකක් දැන් 70 MB දාලා මේ වගේ ප්‍රමාණයක charting library එකක් load කරනවා වෙනවා නම් ප්‍රස්තාවන් දින මේක කරන්න බෑ. ඒක කරන්න බෑ. ඉතින් ඇත්තටම ඕකේ ඔච්චර සංකීර්ණ වෙන්නේ ඇයි? ප්‍රස්ථාර වර්ග ගණනාවක් තියෙනවා. මේ හැම ප්‍රස්ථාරයකටම එක එක කුඩා වෙනස්කම් ගොඩක් කරන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම තීරු ප්‍රස්ථාරයක් තීරු තියෙනවා. මේ තීරු වල පාට වෙනස් වෙන්න පුළුවන්. තීරු වල ඝනකම වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට තීරු වල අපි ගත්තොත් එහෙම තිරස්ව හා තිරස්ව තියෙන්න පුළුවන්. ඒ විදිහට විවිධ කියන්නේ ඊළඟට උඩට ස්ටැක් කරපුවා කියන ස්ටැක් බාර් chart එක තියෙන්න පුළුවන්. නැත්නම් අපි වර්ග දෙක කාණ්ඩ එකිනෙකට හරහට තියෙන ඩොජ් බාර් chart එකක් වෙන්න පුළුවන්. ඒ විදිහට ඉතා විශාල බාර් chart වර්ග හා ඒවයි කුඩා වෙනස්කම් තියෙනවා. දැන් අපි ගත්තොත් එහම අක්ෂ ගත්තොත් අක්ෂයේ උඩින් අක්ෂයේ තියෙන්න පුළුවන් ඉලක්කම් නම් කරලා එහෙම නැත්නම් ඉලක්කම තියෙන්න පුළුවන් බාරක උඩ ඊළඟට මොකද අක්ෂයේ තියෙන අක්ෂයේ අපි ගත්තොත් එහෙම අක්ෂයේ නම තියෙන පුළුවන් වමින් දකුණින් මැදින් ඔය වගේ කම්බිනේෂන් ගොඩක්. ඉතින් මේවා 70 MB විතර ඒ වගේ තාම විශාල මේ ඉතා විශාල හෙවි වේට් ලයිබ්‍රරීස් වෙන්නේ අතර මේ වගේ ඉතාම විශාල කම්බිනේෂන් ගානක් තියෙන නිසා විශාල chart ප්‍රමාණයක් තියෙන විශාල කම්බිනේෂන් ගානක් තියෙනවා. හැබැයි ඔය 1960 ගණන් වල ඉඳලා ඔය සයිකොලොජිස්ට් කෙනෙක් එයා ඇත්තටම සයිකොලොජිස්ට් කෙනෙක් PhD එක ඊට පස්සේ එයා එනවා කම්පියුටර් සයන්ස් පැත්තට ස්ටැටිස්ටික්ස් පැත්තට ඇවිල්ලා කම්පියුටර් සයන්ස් පැත්තට එනවා. මෙයාගේ නම ලෙලන් විල්කින්සන්. මහාචාර්ය ලෙලන් විල්කින්සන් 2021 දී මිය ගියා. ඉතින් ලෙලන් විල්කින්සන් මේක වෙන විදිහකට හිතුවා. ලෙලන් විල්කින්සන් කියන්නේ ඇත්තටම මානව ශාස්ත්‍ර පැත්තෙන් ආපු කෙනෙක් නේ. අනේ එයාට ගණිතය පුළුවන්. ඕක තමයි ලංකාවේ අනිත් රටවල වෙනස. මේගොල්ලෝ ගණිතය පුළුවන්. ඉතින් ඔහු ඇත්තටම එනවා මානව ශාස්ත්‍ර පැත්තේ සිට මේ පැත්තට එද්දී ඔහු ඇත්තටම මේ දෙපැත්තම තියෙනවා. ඒ නිසා ඔහු ඇත්තටම මේ ප්‍රශ්නය ගැන සම්මුඛ වුණා. මේ charting library හදද්දි මේ ප්‍රස්තාර ඉතාම වෙනස් විදිහේ ප්‍රස්තාර ගණනාවක් තියෙනවා. කොහොමද මේක මේ විසඳන්නේ? මේ ප්‍රස්තාර හදන එකේ ප්‍රශ්නේ. ඉතින් ලෙලන් විල්කින්සන් හිතුවා මේ එයා චොම්ස්කිට ටිකක් කැමති. චොම්ස්කි නූතන වාග්විද්‍යාඥයා. එයා චොම්ස්කිගේ අර ග්‍රැමර් එහෙම නැත්නම් මේ ග්‍රැමර් චොම්ස්කිගේ තියෙන යුනිවර්සල් ග්‍රැමර් ඒ වගේ අදහස් එක්ක චොම්ස්කිගේ ව්‍යාකරණ අදහස් එක්ක එයා හිතුවා මේ චොම්ස්කිගේ තියෙන ඔය ඩීප් ස්ට්‍රක්චර් සර්ෆේස් ස්ට්‍රක්චර් කියලා අදහසක් ඒවා ආශ්‍රය කරගෙන ඔහු හිතුවා මේ ප්‍රස්තාර වලටත් ඇත්තටම තියෙනවා ව්‍යාකරණයක්. එතකොට ඔහු උත්සාහ කරේ යන්නේ ප්‍රස්තාරවල වාග්විද්‍යා ව්‍යාකරණය නිර්වචනය කරලා අන්නේ ප්‍රස්තාරවල වාග්විද්‍යා ව්‍යාකරණය ගොඩනගන්න. එතකොට එයා වෙන ප්‍රස්තාර හා ප්‍රස්තාරවල සියුම් වෙනස්කම් ඔක්කොම කෝඩ් වලින් හදන්න ගියේ නෑ. ඒ වෙනුවට එයා කරේ ඊටම ඒක ඇත්තටම බැලුවොත් එහෙම ගොඩක් දුරට අර වාග්විද්‍යා පොතක් වගේ යගේ පොත. දිගට වාග්විද්‍යා මානව ශාස්ත්‍ර පොතක් වගේ තමයි දිගට එයා ඊටම ගැඹුරු අධ්‍යයනයක් කරනවා ප්‍රස්තාර ගැන. ප්‍රස්තාරවල ව්‍යාකරණයක් එයා හොයාගන්නවා. එයා ප්‍රස්තාරවලට ව්‍යාකරණයක් දෙනවා. ඒ ප්‍රස්තාරවලට ව්‍යාකරණයක් දුන්නාට පස්සේ ලෙලන් විල්කින්සන්ට පුළුවන් වෙනවා ඒ ප්‍රස්තාරවලට charting library එකක් හදන්නේ නැතුව ප්‍රස්තාරවල ව්‍යාකරණයට charting library එකක් හදන්න.
ප්‍රස්ථාරවල ව්‍යාකරණයට චාටිං ලයිබ්‍රරි එකක් හැදුවට පස්සේ ඇත්තටම එයාට පුළුවන් වෙනවා මේ 1 කිලෝබයිට් වලට වඩා පොඩි half කිලෝබයිට් එයා හදන කාලේ half කිලෝබයිට් එතකොට half කිලෝබයිට් චාටිං ලයිබ්‍රරි එකක් හදන්න. ඒ චාටිං ලයිබ්‍රරි එක ඒ කාලේ තිබුණ අනිත් චාටිං ලයිබ්‍රරි එකට වඩා ෆීචර්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම අනිත් චාටිං ලයිබ්‍රරි වලට වඩා ඊටාම ලයිට් වෙයිට් කිලෝබයිට් භාගය. අරවා මෙගාබයිට් ගණන්. ඉතින් අන්න එතන ඉතාම වැදගත් තියක් තියෙනවා මේ grammar of graphics කියන සංකල්පය. grammar of graphics කියන සංකල්පයෙන් තමයි මේ නූතන charting library පැත්ත data visualization engineering පැත්ත සම්පූර්ණයෙන් ගොඩනගන්නේ. ඉතින් data visualization engineering ඉගෙන ගන්නවා නම් grammar of graphics ඉගෙන ගන්න ඕනි. ඒ තාක්ෂණික පැත්තට යද්දී ඒ grammar of graphics එක්කම ඉගෙන ගන්න ඕනි. ඇත්තටම ලොකු අපසරියක වාග් විද්‍යාවේ සිට මනෝවිද්‍යාව ඒ වගේ පැතිරු සංඛ්‍යානය ගණිතය ඒ වගේ පැතිරුණු 56ක දේවල් වලට යනවා. ඊළඟට අපි කතා කරොත් මේකේ තව පැත්තක් තියෙනවා. ඒක තමයි මේ charting library ගත්ත මම කෙටියෙන් කියන්නම්. තව ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා නම් මේ data visualization engineering ගැන ඇත්තටම විශාල grammar of graphics ඉගෙන ගන්නවා. යා D3 කියලා තියෙනවා visualization library එකක් බොහොම මේ low level මට්ටමේ සාමාන්‍ය D3 ගැන යම් ප්‍රමාණයකට ඉගෙන ගන්න ඕනි මේක ඉගෙන ගන්න කෙනෙක්. D3 උඩ තමයි මම යෝජනා කරනවා චීනෙන් ආපු ඉතාම විශිෂ්ට මට්ටමේ ඒකට ඇත්තම ලෙලන් විල්කින්සන් උත් ඒ ප්‍රොජෙක්ට් එක දැකලා සහභාගී වුණා ඒ මුල් කාලේ. ඒ කියන්නේ මාත් ප්‍රොජෙක්ට් එක මුල්ම කාලේ වගේ පොඩ්ඩක් ඒකත් එක්ක වැඩ කරේ. ප්‍රොජෙක්ට් එක වැඩ කරේ ප්‍රොජෙක්ට් එක පාවිච්චි කරා එන්සයි අම්මා කාර්යකර මම ඒ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරන යද්දි චීනේ තියෙන්නේ අලිබබා සමාගම ජාලය යටතේ තියෙන හැන්ඩ්පී සමාගම. මේ හැන්ඩ්පී සමාගමෙන් හදපු data visualization project එක G2 මේ G2 කියන එක ඒක අධ්‍යයනය කරන ඉතාම වැදගත් එකක්. මොකද මේ grammar of graphics කියන එක මේකේ ඉතාම සූක්ෂමව ගානට ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා. ඇත්තටම විල්කින්සන් ඒකට යම් ආකාරයකට උපදෙස් ලබා දුන්නා. ඒක GitHub එකේ දැකලා ඇවිල්ලා. ඉතින් G2ත් එක්කම ඇත්තටම දැන් ANT සමහරවිට ඔයගොල්ලෝ අහලා ඇතිද මේ වෙද්දි නම් React component library එකක් විදිහට styling library විදිහට වැඩිම ප්‍රසිද්ධ library එකක් වෙලා තියෙනවා ANT ලගේ component library එක. මේ data visualization library එකත් ඒකේ කොටසක් විදිහට තියෙනවා. ඇත්තටම මේ project එක ඇත්තටම ඊට ගොඩක් කලින් අපි ඒ project එක එක ගනුදෙනු කරද්දී එහෙම ඔච්චර ප්‍රසිද්ධ නැහැ. ඉතින් මේ ANP G2 ඒත් එක්කම BIS chart කියන එක එහෙම එන්නේ ටිකක් ප්‍රසිද්ධ. ඒක ටිකක් high level charting library එකක් G2 උඩ හදපු. ඒ වගේ ඒවා එහෙම එන්නේ මේ project එකෙන්. මම කියන එකක් තමයි ඔය ANP ලගේ G2 ඉඳන් G2 L2 ඒ වගේ තියෙන ඒ visualization project ටික බලන්න ඒවෙන් සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ පැත්ත බලනවා. තවත් පැත්තක් තියෙනවා. ඒක තමයි මේ හොඳ ප්‍රස්තාර අඳින්නේ කොහොමද? හොඳ ප්‍රස්ථාර හා නරක මනා සංනිවේදනය කියන එකට ආවහම අපිට තියෙනවා මොන ප්‍රස්ථාරද හොඳ මොන ප්‍රස්ථාරද නරක කියන. ඉතින් දැන් ඒක තේරුම් ගන්න නම් අපිට යම් ආකාරයක ගණිත හා සංඛ්‍යාන දැනුමක් ඕනි, සයිකොලොජි පැත්තක් ඕනි. ඒක කොහොමද මේ වගේ දේවල් යන්නේ කියන එක මනසට. ඊළඟට අපිට සෞන්දර්ය ගැන දැනීමක් ඕනි. ඒතකොට graphic designs වගේ පැත්තට තියෙන සෞන්දර්ය වේදේ ගැන gestalt psychology කියන්නේ gestalt psychology principles කියලා තියෙනවා. ඒ gestalt principles ඒ වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ. neuroscience යම් ආකාරයකට ඉගෙන ගන්න ඕනේ මේ visual neuroscience වගේ දේවල්. ඉතින් මම පොඩි දේවල් ටිකකට එන්නයි ඉක්මනට ගොඩාක් අය ප්‍රස්තාර අඳිද්දි කරන වැරදි ටිකක්. අපි මේවා පොඩ්ඩක් උදාහරණ එක්ක කතා කරලා බලමු. දැන් අපි ගියොත් එහෙම මෙන්න මේ ප්‍රස්තාරය ගමු. මේ ප්‍රස්තාරය ගත්තාම මේ ප්‍රස්තාරයේ කාට හරි හිතලා බලන්න. මොකද්ද මේ ප්‍රස්තාරයේ තියෙන වැරද්ද? මේ ප්‍රස්තාරයේ තියෙන වැරද්ද මොකද්ද? මේ ප්‍රස්තාරය ඉතා විශාල වැරද්දක් තියෙනවා. මේකේ අකුරු පැහැදිලි නෑ. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඒක අතෑරියා. මේකේ තියෙන ලොකුම වැරද්ද තමයි මේක එකක් පයි chart එකක්. ඒතකොට පයි chart එක කියන්නේ මොකද්ද? මේකේ අපි කලින් කතා කරා වගේ මේ දත්තවල හැඩය ගැන ඇඟවීමක් දෙන්නනේ. දත්තවල ප්‍රමාණය ගැන යම්කිසි ඇඟවීමක් දෙන්න තමයි ප්‍රස්තාරයක් එන්නේ. එහෙම නැත්නම් අපිට ඉලක්කමම තියන්න පුළුවන්. දැන් මේ
වට ප්‍රස්ථාරයක පයි chart එකක වට ප්‍රස්ථාරයක දත්ත නිරූපණය කරන්නේ කොහොමද? දත්තවල විශාලත්වය නිරූපණය කරනවා කෝණ වලින් එහෙමත් නැත්නම් වර්ගඵලයෙන්. කෝණ වලින් එහෙමත් නැත්නම් වර්ගඵලයෙන්. එතකොට එහෙම තමයි මේ වට ප්‍රස්ථාරයක මේවා නිරූපණය කරලා තියෙන දත්තවල විශාලත්වය. ප්‍රශ්නේ තියෙන්නේ මේක මොකද්ද 3D pie chart එක. 3D වට ප්‍රස්ථාරයක්. අපි දෙයක් මේ අපේ තියෙන කොළ පසුබිම් පැතලි තලයක් ඇතුලේ කොහොමද දෙයක් 3D වගේ පෙන්නන්නේ? දෙයක් 3D කරලා පෙන්නන්නේ මේකේ කෝණ. මේ අඳින දේ කෝණ විකෘති කරලා. කෝණ විකෘති කරලා තමයි අපි යමක් 3D කරලා පෙන්නන්නේ. ඒක ඇත්තටම 3D කියලා පේන එක දෘෂ්ටි මායාවක්. 3D pie chart එකක් කියන්නේ මොකද්ද? අපි විවිධ දේවල් කෝණ වලින් දක්වන්න උත්සාහ කරලා අපි විශාලත්ව කෝණ වලින් අපිට අඟවන්න උත්සාහ කළා. ඊට පස්සේ ඒ කෝණම ඒ වර්ගඵලම නැවත වතාවක් විකෘති කරලා 3D කරන එක. ඒක ඇත්තටම අර මොකද මේ පැත්තෙන් කරගෙන යන එක මෙහා පැත්තෙන් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන එක. නිසා කවදාවත් මේ 3D pie chart එකක් කියන එක පාවිච්චි කරන්න එපා. ඒක සම්පූර්ණයෙන්ම ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ කියන්නේ ගණිතමයවත් වැරදි, විද්‍යාත්මක ඒ පැත්තෙන් ගත්තත් වැරදි. මේක සම්පූර්ණයෙන් දත්ත විනාශ කරලා දානවා. දත්ත ගැන කියවි. ඊළඟට මේක අපිට පේනවා මේක කෑලි වලට කැඩුවාම මේ තියෙන කෑලි ඈඩ් කරලා තියෙනවා. මේකේ තියෙන pie chart එකේ කොටස් ටික ඈඩ් කරලා තියෙනවා. කොටස් ටික ඈඩ් කරාට පස්සේ අපිට තවත් අපහසුයි මේකේ වර්ගඵල හෝ කෝණ හෝ සංසන්දනය කරන්න. අවදාවත් එහෙම වට ප්‍රස්ථාරයක් ඇන්දොත් ඒකේ කෑලි කපලා ඈඩ් කරලා දාන්න එපා. ඒක ඊටාම අමාරුයි. ඇත්තටම වට ප්‍රස්ථාරය ගැන පොදුවේ කිව්වොත් ඊටාම කලාතුරකින් අවස්ථාවල ඇරෙන්න වට ප්‍රස්ථාරයක් කියන්නේ එච්චර සුදුසු ප්‍රස්ථාරයක් නෙවෙයි කොයි යකින් ගත්තත්. කොහොම කලාතුරකින් අවස්ථාවල ඇරෙන්න. මොකද වට ප්‍රස්ථාරයක අපි මනින්නේ කෝණ හා වර්ගඵල. ඇත්තටම අපේ අපි බැලුවොත් එහෙම අපේ ඉන්ද්‍රියන් වලට ඇහෙන් අපි ගත්තොත් එහෙම කෝණ හා වර්ගඵල සංසන්දනය කිරීම මිනිස්සුන්ගේ තරමක් දුර්වල සංවේදනයක්. ඒ නිසා මේ pie chart එක කියන එක තරමක් අකාර්යක්ෂම ප්‍රස්ථාරයක්. ඒ වගේම අපිට පේනවා මේ ඉතා කුඩා ප්‍රතිශත තියෙන වෙලාවට ඒ pie chart එකේ එන පෙත්ත ඉතාම කුඩා වෙනවා. අන්තිමට ඒකට අපිට ඉරි කෑලි ගහලා ඊතල ගහලා ඒකට ලේබල් කරන්න වෙනවා. ඒ කෑල්ල පේන්නේ නැහැ. පේන්නේ නැති වුණාම ඉතා කුඩා වෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න ගණනාවක් එනවා වට ප්‍රස්ථාර භාවිත කරද්දී. ඒ නිසා වට ප්‍රස්ථාර ඇත්තටම පුළුවන් තරම් භාවිතයෙන් වළකින්න. ඒක පාවිච්චි කරන අපරාධ තේරුම් නැහැ ගොඩක් වෙලාවට. තාම කලාතුරකින් අවස්ථාවල ඇරෙන්න. ඇත්තටම වට ප්‍රස්ථාරයක පෙන්වන ඕනම එකක් ඒ විදිහටම බාර් chart එකක පෙන්වන්න පුළුවන්. ඒක ඊට වඩා ප්‍රතිඵලදායකයි. දැන් ඊළඟ එකටත් මෙතන ඇවිල්ලා බලන්න මේකෙත් මොකද්ද තියෙන්නේ? මේක බාර් chart තියෙනවා, pie chart තියෙනවා. මේ ඔක්කොම 3D කරලා තියෙන්නේ. දැන් 3D කරාම බලන්න මේ මම කිව්වා pie chart එකේ තියෙන ප්‍රශ්න. දැන් අපි ආවොත් එහෙම මේ බාර් chart එකට මේ බාර් chart එක ගත්තොත් එහෙම මේ බාර් chart එකෙත් මේ තියෙන ප්‍රශ්නේ තමයි මේ මෙතන අක්ෂරවල එක්ක ලකුණු කරලා තියෙනවා අගයන්. දැන් අපිට හරි අමාරුයි අඳුනගන්න මේ බාර් එකක් තියෙන්නේ අක්ෂයකට උඩින් දෙයක් නේද කියලා. මොකද ත්‍රිමාණය කියන්නේ දෘෂ්ටි මායාවක් විදිහට හදපු එකක් නෙමෙයි මෙතනදී. ඒතකොට ඒකත් එක්ක අපිට සැබෑ දත්ත අපහු විකෘති වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේක ඇත්තටම හරි අදහසක් ගන්න බැරි වෙලා යනවා. ඒ නිසා කවදාවත් ත්‍රිමාණ ප්‍රස්ථාර භාවිත ගන්න එපා. මෙතනට આવොත් එහෙම මේ ප්‍රස්ථාරයේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක තරමක් අපිලිවෙලයි. ඒක ඇත්තටම අර සෞන්දර්යාත්මකව එච්චරම ප්‍රියමනාප ප්‍රස්ථාරයක් නෙවෙයි. ගොඩක් අපි කිව්වොත් එහෙම මේ රට ආකූලතාවය ගොඩක් වැඩි. රට ගොඩක් වැඩි. එතකොට එතන අපි ගත්තොත් අනිත් තියෙන ප්‍රශ්නේ තමයි දැන් බලන්න මේකේ අපිත් තියෙනවා මේ පැත්තේ ලෙජන්ඩ් එකක් එහෙම නැත්නම් සුචියක්. මේකේ දේවල් පහක් තියෙනවා. දැන් මේ පහ සංසන්දනය කර හොයන්න ගියොත් එහෙම අපිට හැම වෙලෙම වමටයි දකුණටයි අරගෙන යන්න වෙනවා නිතර. එනිසා මේක ඊටාම දුර්වල මට්ටමේ ප්‍රස්ථාරයක් අන්නේ හේතු ටික නිසා. මේක ටිකක් අමාරුයි කියවන්න. ඊළඟට ටිකක් මොකද හැඩි උණු ගතියක් රට ගතියක් තියෙනවා. ඊළඟට
මේ වගේ ප්‍රස්ථාරයකට આવොත් එහෙම මෙතන ආපහු තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් මේක ඇත්තටම ටයිප්‍රයිටර් යුගයේදී ගහපු විදිහක් මේ පාට තිබුණ නැති නිසා දැන් මේ වගේ එකකදී තියෙන ප්‍රශ්න තමයි මේක කියවන්න උත්සාහ කරද්දී මේ බාස් දිහා බලද්දී මේක ඇහැ එහෙට මෙහෙට දෙදරනවා වගේ හැඟීමක් එනවා. එතකොට අපිට මේක කියවන්න බෑ. මේ වගේ දේවල් අයින් කරන්න ඕනේ මේ කාලෙදී. දැන් අපි මෙතනට ගියොත් එහෙනම් මේ air quality index එක මේ තියෙන දත්ත දෘශ්‍යකරණය ගත්තොත් මේ දත්ත දෘශ්‍යකරණය තියෙන මූලික වැරද්ද තමයි දැන් මෙතන බලන්න මේ මෙතන පාට දාලා තියෙනවා පහක් පාට පහක් දාලා තියෙනවා. දැන් මෙතන තේ පාට පහෙන් පාට කරලා තියෙනවා air quality index එක. දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපිට මේ පාට අඳුන ගන්න නම් මේ විදිහට මේක දෙපැත් මේ ආපහු මෙතනයි මේ යට තියෙන වගුවයි උඩ තියෙන වගුවයි අතර ආපහු නැවත හැරිලා එන්න වෙනවා නැවත මේක කියවන්න. ඒක ප්‍රශ්නයක්. අනිත් එක තමයි මේ පසුබිම තියෙන පාට හා ඉස්සරහා තියෙන අකුරු ටික අතර අඩුයි කන්ට්‍රාස්ට් එක. කන්ට්‍රාස්ට් එක අඩුයි ඒ නිසා මේ අකුරු කියවන්න අමාරුයි. ඒ නිසා කියවන්න අමාරුයි වෙහසයි. ඉතින් මේ නිසා මේක මේ පාට යෙදීමෙන් එච්චර ප්‍රතිඵලයක් නැති වෙලා තියෙනවා මේ නිසා. දැන් උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම පාවිත කරන්නේ නැතුව තනි පාටක් තෝරගෙන මේ තනි පාටේ ෂේඩ්ස් විදිහට ගත්තා කියලා. අපි ගත්තොත් එහෙම එක පැත්තකට එනවා ලාම පාට මේ පැත්තකට එනවා තදම යට දෙන්නේ පාට එන්න තද වෙනවා කියලා. එහෙමනම් අපිට අදහසක් තියෙනවා මේ පාට ටික දැක්කහම මේකේ මොකද්ද වෙන්නේ කියන එක. අපිට නැවත උඩටයි යටටයි යන්න ඕන නැහැ. මේ පාට ටික හඳුන ගන්න මේ එයා ක්වොලිටි එක අපි හිතමු වැඩි වෙද්දී පාට ලා වෙනවා ක්වොලිටි එක අඩු වෙද්දී තද වෙනවා කියලා ඒ වගේ තියෙන. එතකොට අපිට මේ වගුව දිහා බලපු ගමන් අපිට අඳුන ගන්න පුළුවන් සාපේක්ෂව මොන වගේ දිස්ත්‍රික්කවලද එයා ක්වොලිටි එක ගොඩක් අඩු වෙලා තියෙන මොන වගේ වෙයි නැද්ද කියන එක දැන් මෙහෙම තියෙද්දි මේක වෙනම අකුරම කියව ඉලක්කමම කියවන්න වෙනවා මෙහෙම දිගට යන්න වෙනවා. ඔන්න ඔය විදිහේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මම මේ කොටසින් මම ඉවර කරනවා. මම ටිකක් කිව්වේ ප්‍රස්තාර කොහොමද ඇත්තටම ගොඩක් අය කරන ප්‍රධාන වැරදි කීපයක් තමයි මම මේකදී අඳුන්ලා දුන්නේ. දැන් කොහොමද හරියට ප්‍රස්තාරයක් අඳින්නේ කියලා අහුවොත් එහෙම ඉතින් ඒකටියක් දිගට කතා කරන්න. ඒක තියෙන ගොඩක් තියෙනවා. මම තරමක් කතා කරපු එකක් ඇත්තටම ඇති NCAS ලෙක්චර් එකක් NCAS එකට කරපු ලෙක්චර් එකක් ඇති YouTube එකේ. ඒකේ බැලුවොත් තරමක් දුරට විස්තරයක් තියෙනවා. ඒත් ඇත්තටම මේක පුළුල් විෂයක්. හරියටම ප්‍රස්තාරයක් අඳින්නේ කොහොමද කියන එක දැනගන්න නම් අර මං කිව්ව විෂයන් ගණනාවක් සම්බන්ධ වෙනවා කියලා ඒ විෂයන් ගණනාවම සම්බන්ධයේ කොටස් විදියට ගොඩක් ලොකු දේවල් ටික ඉගෙන ගන්නවා. හැබැයි ශනිකව කරන්න පුළුවන් දේවල් තමයි මේ වට ප්‍රස්ථාර භාවිත කරන එක අඩු ගන්න. ඒක දන්නේ නැත්නම් කොයි වෙලාවද හොඳ කියලා භාවිත කරන්න එපා. ඊළඟට අඳුරු පසුබිම් භාවිත කරන්න එපා. අඳුරු පසුබිම් භාවිත කරාම වර්ණවල අදහස් වෙනස් වෙනවා පසුබිම් එක්ක. ඊළඟට පසුබිම් වල රූප යොදන්න එපා. 3D කරන්න එපා ප්‍රස්ථාර. ඒ වගේ දේවල් මූලික ටිප්ස් විදිහට කියන්න පුළුවන්. හැබැයි ඉතා විශිෂ්ට ගණයේ කොහොමද මේ ක්ලට අයින් කරලා ඊළඟට ෆෝකස් එක තියලා ඒ වගේ දේවල් අනුව අර ඉතා හොඳ මට්ටමේ ප්‍රස්ථාරයක් ගුණාත්මක ප්‍රස්ථාරයක් අඳින්නේ කොහොමද කියන එක ටිකක් දිගට කතා කරන්න ඕනේ කාරණාවක්. ඉතින් ඒක data visualization engineering කියන එක ඉගෙන ගත්තොත් ඒ පැත්ත ඉගෙන ගන්න පුළුවන්. තව ඒකට අමතරව ඇත්තටම ඔය තියෝසෙනෝග්‍රැෆික් ඒ වගේ විවිධාකාර ඒවා ගොඩක් තියෙනවා. ටිකක් අමුතු විදිහේ දත්ත දෘශ්‍යකරණ කරලා සමහර විශේෂ අවස්ථාවල යම්කිසි විශේෂ දෘශ්‍යකරණ ලබා දෙන්න විවිධ දේවල් වලින් Netflix වගේ ඒවා එහෙම භාවිත කරනවා ඒගොල්ලෝගේ ඉන්ටර්නල් ඇනලිසිස් වලට.